ඔන්න අද අපි ඔයගොල්ලෝ වෙක් කරගෙන යන්නේ සුන්දර නුවර එළියේ ලස්සන කඳු මුදුනක තියෙන සුපිරි හෝටලයක් වෙත. ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ නුවර ඉඳලා. නුවර පේරාදෙණිය පටන් අරගෙන ගම්පොළ පහු කරලා අපි කන්ද නගින්න ගත්තා. ඉතින් ඒ අතරතුර තැන් කීපයක නතර වෙන්නත් අපි අමතක කරේ නැහැ. ඉතින් පුරුද්දට වගේ අපි හැමදාමත් නතර කරන දම්රෝ ටී එස්ටේට් එකේ තියෙන කැෆේ එකට අපි පොඩ්ඩක් ගොඩ වුණා. රසම රස කේක් කෑල්ලක් එහෙම කාලා හොඳ කහටක් තියෙන කිරි තේ එකක් එහෙම බීලා අපි නුවරඑළිය බලා ගමන් කරන්න කල්පනා කරා. ඊදුම් අතරින් ලස්සන කඳු ටික පහු කරගෙන දැන් අපි නුවරඑළිය නගර සීමාවට ඇතුල් වෙනවා. නුවරඑළිය රේස් කෝස් එක ළඟ පොඩ්ඩක් නතර වෙන්නත් ග්‍රෙගරි වැව වටේ පොඩි රවුමක් ගහන්නත් අපි අමතක කරේ නැහැ. ඊළඟට තමයි අපේ ගමනාන්තය බලා අපි පිටත් වෙන්නේ. නුවරඑළිය ටවුන් එකේ ඉඳලා කඳපොළට කිලෝමීටර් 9ක් විතර තියෙනවා. කඳපොළ ටවුන් එකේ ඉඳලා දකුණු අත පැත්තට හැරිලා තව පොඩ්ඩක් දුර උඩට යන්න තියෙනවා අපේ හොටෙල් එකට. ඔන්න දැන් අපි හොටෙල් එක පේන තෙක් මානයට ආවා. මෙතන තියෙනවා සිකියුරිටි පොයින්ට් එකක්. එතනින් අපේ වාහනේ චෙක් කරලා නම්බර් ප්ලේට්ස් එහෙම ලියාගෙන කරගෙන තමයි ඇතුළට යන්න තියෙන්නේ. අපි ඇතුල් වෙනකොටම අපව සාදරයෙන් පිළිගන්නවා මේ කාර්ය මණ්ඩලය. හින්දු චාරිත්‍ර වාරිත්‍ර අනුව ඒක සාමාන්‍ය නුවරඑළිය පැත්තේ ආවේනික දෙයක්. ඉතින් අපව සුහදව පිළිගත්තා. රසවත් තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳින අතරේ ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේ ටී ෆැක්ටරි එක තියෙන ඒ ආකෘතිය එලෙසම පවත්වාගෙන යනවා මේ හොටෙල් එකෙන්. ඉතින් අපි බලමු පොඩ්ඩක් උඩට ගිහිල්ලා කාමරය කොහොමද කියලා. මේ තමයි අපි රිසර්ව් කරපු රූම් එක. ඇත්තටම මේක ලස්සනටම ලෑස්ති කරලා තියෙනවා. හරිම පිළිවෙලයි. අවස පොඩ්ඩක් අපි ඉතින් රෙස්ට් එකක් එහෙම අරගෙන ඔන්න අපි ලෑස්ති වෙනවා ඩිනර් එකට යන්න. අපි බලමු රෙස්ටොරන්ට් එක කොහොමද ලෑස්ති කරලා තියෙන්නේ කියලා. ඔන්න අපි රෙස්ටොරන්ට් එකට ඇතුල් වුණා. ඇත්තටම දැක ගන්න පුළුවන් විශාල කෑම බීම ප්‍රමාණයක් ලෑස්ති කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හෙරිටන්ස් හොටෙල්ස් චේන් එකේම තියෙන හොටෙල්ස් වල තියෙන විශේෂත්වයක්. කෑම නම් ඇත්තටම ගොඩක් වෙරයිටි එකක් තිබ්බා. ඉතින් අපි ඒව ටික භුක්ති විඳලා පොඩ්ඩක් හොටෙල් එකේ රවුමක් ගන්න කල්පනා කරා.
මේක අද ලස්සන හොටෙල් එකක් විදිහට පරිවර්තනය වෙලා තිබ්බට මේක පැරණි ෆැක්ටරි එකක්. ඒකට ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයේ පුරාවටම ඔවුන්ගේ සුවිශේෂී අවස්ථා එක්කහු කරලා ඔවුන් ඡායාරූප ප්‍රදර්ශනය කරලා තියෙනවා මේ හොටෙල් එක පුරාවටම. ඉතින් හැමෝටම දේශීය සහ විදේශීය සංචාරකයන්ට ඇත්තටම ඒක දැක බලාගෙන දැනුමක් ලබා ගන්න මහඟු අවස්ථාවක් වෙලා තියෙනවා. ඔන්න අපි ඉතින් එක රැයක් ගත කරලා ඉවරලා පහුවදා උදේ පොඩ්ඩක් හොටෙල් එකේ වටේ ඇවිදින්න ගත්තා. ඒකම අපි දැක්කා හොටෙල් එකේ ලස්සන මිනි ටී ෆැක්ටරි එකක් තියෙනවා. ඉතින් ඒ ටී ෆැක්ටරි එකටත් අපි යන්න අමතක කරේ නැහැ. අපි අද පිටත් වෙන්න කලින් ඒකේ වීඩියෝ එකත් සමගම අපි ඔබෙන් සමුගන්නවා. අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙනවා. long. Now man, ඔක්කොම මද කුෂින්දලා කොළ කට් කරලා